හැදිරලා තියෙන්නේ. එහෙනම් අපි අවශ්‍ය මිනුම් ටික සඳහන් කරලා ඉවරයි. දැන් අපි කරන්නේ ගාන හදන්න. දැන් ඔයාලා ළඟ තියෙන ප්‍රස්ථාර ගෝලයේ දිග පැත්තට කොටු කීයක් තියෙනවද? හරස් 4 කොටු කීයක් තියෙනවද? මම ගන්නවා මට තියෙන ප්‍රස්ථාර ගෝලයේ කොටු 24යි මේ පැත්තට කොටු 18යි. ඔයාලා ගන්න ඕනේ ඔයාලා ළඟ තියෙන ප්‍රස්ථාර ගෝලයේ තියෙන කොටු ගාන. හරිද ගත්තද? හරි. ඒ ටික ලියා ගන්න පුතේ. මගේ දිග පැත්ත කොටු 24යි අනිත් පැත්ත කොටු 18යි. දැන් මෙන්න මේ තියෙන රූප සටහනේ මේ දෙකේ එකතුව 7යි 5යි 12යි. 7යි 5යි 12යි. 6යි 5යි කියද පුතේ? 6යි 5යි පුතේ කොයි ටිකද ඕනි? හිරුක පුතා. කොයි ටිකද ඕනි? හරි. පුතේ උන්න අවසරයක්. මේ තියෙන රූප සරහන් තුන අපි අඳගත්තනේ හරියට නේද? රූප සරහන් තුන අඳගත්තා. දැන් පුතේ ඉදිරි පෙනුමේ දිග 70යි. ඒක අපි ලියා ගන්නවා 7යි කියලා සෙන්ටිමීටර වලින්. ඊට පස්සේ පුතේ පැති පෙනුම 50යි. එහෙනම් අපි ලියා ගන්නවා සෙන්ටිමීටර 5යි කියලා. ඊට පස්සේ පුතේ මේකේ සම්පූර්ණ උස 60යි. එහෙනම් පුතේ අපි ඒක ලියා ගන්නවා 6යි කියලා. හරි නේද? දැන් පුතේ මේ උස 6 මෙතනට සම්බන්ධ වෙනවා. දිග මෙතනට එනවා. පළල මෙතනට එනවා. පුතේ දැන් මේ රූප සටහනේ මේ 7 තමයි මෙන්න මේ 4 සමානයි. මේ උස මේ පැත්තට සමානයි වගේ පුතේ අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. පැතිපෙනුමේ දිග මොකද සමාන වෙන්නේ? සැලැස්මේ පළලට සමාන වෙනවා. ඒ නිසා තමයි පුතේ අපි මෙතන 5ක් ඉන්නේ. හරිද? දිග ඒ කියන්නේ අපි ඉදිරි පෙනුමේ දිග සැලැස්මේ දිගට සමානයි. ඒ වගේම පුතේ පැතිපෙනුමේ දිග සැලැස්මේ පළලට සමාන වෙනවා. හරිද? හරිද පුතා? චුට්ටක් කොලේ තියාගෙන අපි තව පොඩ්ඩක් ඉස්සරහට වැටි කරගද්දි තව ටිකක් පැහැදිලි වෙයි. හරි. එයාට තේරුණාද පුතේ? ඉරුක. හරි. එහෙනම් ඒ හරි. ඊළඟට පුතේ එහෙනම් දැන් අපිට තියෙනවා මෙතන කොටු 7යි මෙතන කොටු 5යි. එතකොට කොටු 12ක් අපි පාවිච්චි කරා. නැත්නම් සෙන්ටිමීටර 12ක් පාවිච්චි කරනවා පුතේ. මේ පැත්තේ කොටු 6යි මේ පැත්තේ කොටු 5යි. අපි මෙතන කොටු 11ක් පාවිච්චි කරනවා. එහෙනම් පුතේ කොටු 24ක් තියෙන පැත්තේ අපි කොටු කීයක් පාවිච්චි කරන්න ඕනේද? දාන්න බණ මැසේජ් එකක් කොටු 24ක් තියෙන පැත්තේ අපි කොටු කීයක් පාවිච්චි කරන්න ඕනේද? අන්න හරි. පුතේ කොටු 24ක් තියෙන පැත්තෙන් අපි වැඩිපුරම කොටු පාවිච්චි කරන පැත්ත තමයි 12. එහෙනම් 12ක් තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් අනිත් පැත්ත නිකම්ම ඒ පැත්තට සම්බන්ධ වෙනවා. 18 තියෙන පැත්තෙන් අපි කොටු 11ක් තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් මම මුකුත් කියන්නේ නැහැ. මට ගාන හදලා උත්තර දෙක පිළිවෙලට දාන්න කමෙන්ට් එකක්. 24 12ක් අඩු කරාම කීයද? ඒක 3ට බෙද්දාම කීයද කියලා මට ඉක්මනට දාන්න. බලන්න පුතේ ඉක්මනට ගාන හදන්න ඕනේ. 24න් 12ක් අඩු කරාම කීයද? ඒක 12. හරි පුතේ 24න් 12ක් අඩු කරාම උත්තරේ 12යි. මට ඕනේ 12 3ට බෙදලා. හරි ඊට පස්සේ පුතේ ඕනේ 18න් 11ක් අඩු කරාම උත්තරේ අපිට ඉස්සෙල්ලා උත්තරේමයි. ඊට පුතේ 18න් 11ක් ගියාම 7යි. 7 3ට බෙද්දාම කොහොමද වෙන්නේ කියලා මට කියන්න ඉක්මනට. හරි පුතෙක් මට මැසේජ් එකක් එවලා තියෙනවා 5 4 5 කියලා එක්කෙනෙක් මගේ එයා ඒ පුතා ගන්න හරි පුතේ ඒ පුතාගේ ප්‍රස්ථාර වලේ කොටු 26ක් තියෙන නිසා 5යි 4යි 5යි ආවලු very good නියමයි අපි කතා කරන පුතේ මේ 24ක් තියෙන නිසා ප්‍රස්ථාර වලේ කොටු කීයද 12ක් අඩු කරාම 12 3ට බෙදලා පුතේ අපිට ලේසියෙන්ම 4 4 4 ගානේ ලස්සන බෙදන්න පුළුවන්. 30 තියන්න පුළුවන්.
ඊළඟට පුතේ අපි ඉස්සෙල්ලා ගානේ කතා කරා 7 3ට බෙදාම කියන පුතේ අපි ප්‍රස්තාර කොටු ලස්සන බෙදා ගන්නකොට 4 වඩා අඩුක සංඛ්‍යාව 6 6 3ට බෙදාම 2යි 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 7 ගත්ත නිසා එකක් ඉතිරිනේ පුතා. අපි ඒක මැද්දට එකතු කරනවා 3යි. හරි. දැන් කාරණාව ඔයාලා හරියට පැහැදිලි නියමයි පුතේ. දැන් මොනවද කරන්න ඕනි? ගන්න ප්‍රස්තාර කොලයක්. ප්‍රස්තාර කොලය අරගෙන මොනවද කරන්න තියෙන්නේ? ඉක්මන ගහන්න බලන්න ප්‍රේම් එක ගහලා ලයික් එකක් දාන්න. හරි. ගන්න පුතේ හැමෝම ප්‍රස්තාර කොලයක් අරගෙන මොනවද කරන්න ඕනේ? ප්‍රස්තාර කොලයක් කරන පුතේ මාක් කරගන්න ඕනේ. මමත් අඳිනවා මගේ ප්‍රස්තාර කොලේ මේ විදිහට ඉස්සලා මැන්නා වගේ. මෙතනින් 4යි මෙතනින් 4යි. උඩින් 4යි උඩිනුත් 4යි. හරිද? ළමයි මේ වැඩේ ප්‍රස්තාර කොලයක් කරන් 4 වටින්ම 4 4 ලකුණු කරගත්ත කට්ටිය ලයික් එකක් දාන්න. හරි නියමයි. අන්න ඒව තමයි පාඩමේ ඉන්න ඕන ළමයි. නියමයි. හරි. දැන් 4 4 ලකුණු කරා. ඊට පස්සේ එතන මේ 4ත් හරි මේ 4ත් ලකුණු කරා. ඊට පස්සේ 2යි 2යි. එහෙනම් 18 තියෙන පැත්තේ 2යි මේ පැත්තෙනුත් 2යි දෙක ලකුණු කරන්න තියෙනවා. ඊට පස්සේ පුතේ හම්බෙන තැන් ටික ඩොට් තියලා අදාළ මිනුම් හදා ගන්න ඕනේ. හරි. දැන් බලන්න පුතේ. ඉවරයිද? හරි නියමයි. ඉවරයිද? අනිත් පුතේ අනිත් කටට ඉවරද? ඉමාෂි පබසරා පුතා. ඊට පස්සේ ෂනේල් දිශාන් ලිවිරු ඉවරද? හිරුෂණ හරි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. විදූෂ හරි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා පුතේ. හරි. නියමයි. දැන් අපි මේ ඩොට් හතර තියාගත්ත නේද? මේක තමයි පුතේ අපේ ඩ්‍රෝවින් එකේ ෆ්‍රේම් එක. ප්‍රස්ථාර කොලේ ෆ්‍රේම් එක. දැන් පුතේ අපි අඳින්න යනවා මොකද්ද? ඉදිරි පෙනුම. කොහෙද අඳින්න ඕනේ? ප්‍රස්ථාර කොලේ මෙන්න මේ හතර කොලේ තියාගත්තට පස්සේ ඇයි පුතේ මේ 12 දිනේ මේ පැත්ත නිසා මේ පැත්තට තියාගත්තට පස්සේ කොලය දකුණු පැත්තේ උඩ ඉඳලා කොහමද 7 6 කොටුවක් ලකුණු කරගන්න. මෙතන ඉඳලා ඩොට් 7යි පල්ලෙහාට ඩොට් 6යි. එහෙනම් 6 7 කොටුවක් පුතේ මේ විදියට අඳ ගන්න ඕනේ. තද අඳින්නේ නෑ දැන්. ඒ අඳින කොටුව සරලව පේන නොපෙනෙන ගානට ඇඳ ගන්න ඕනේ. කොටුව. ඒ කියන්නේ අපි මේක තමයි ඉදිරි පෙනුමේ ෆ්‍රේම් එක. මේක ඇතුලේ තමයි ඉදිරි පෙනුම ඇඳෙන්න ඕනේ. මේක අඳින්න ඕනේ පුතේ කොහොමද? පේන නොපෙනෙන ගානට. හරිද? දැන් බලන්න ඉදිරි පෙනුම කොටුව ඇඳගත්තද? සීමාවල් ලකුණු කරගත්තද? හරි. ඊට පස්සේ පුතේ පැත්තේ පෙනුම. පැත්තේ පෙනුම සීමාවල් මොනවද තියෙන්නේ? 5 6 කොටුවක් තමයි අඳින්න තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන ඉඳලා මේ පැත්තට 5යි මේ පැත්තට 6ක් එන විදිහට පුතේ ඒකත් පේන නොපෙනෙන ගානට කොටු ඇඳ ගන්න ඕනේ. මේවා සමාන වෙන්න ඕනේ පුතේ රූප සටහන්. මේක සමාන වෙන්න ඕනේ. උස සමානයිනේ පුතේ 6. ඉදිරි පෙනුමටයි පැති පෙනුමට දෙකටම උස සමාන වෙන්න ඕනේ. හරි ඒක ඇඳලා ඉවර කට්ටිය බලන්න පුතේ මෙතන වැදේ හිස්තන. කොටු 4ක් ඉතිරිලා තියෙනවානේ ඔයාලා හරියටම ගාන හදලා. මම නම් හරි.
බලන්න පුතේ ඔයාලා හරිද කියලා. 30 තැන කොටු 4ක් ආවද? හරි. එහෙනම් හරි ඔය කියන්නේ 30 තැන කොටු 4ක් ඇවිල්ලා. එහෙනම් පුතේ අපි හරියටම ඩ්‍රෝවිල් එක ඔලේ බැලන්ස් කරගෙන තියෙනවා. හරි. එහෙනම් ඉදිරි පෙනුමත් හරි පුතේ කොටුව. පැතිපෙනුමේ සීමාවත් හරි. ඊළඟට පුතේ අපි අඳිනවා සැලැස්ම. සැලැස්ම කොයිද පුතේ අපි අඳින්න ඕනේ? ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණ නිසා. ඉදිරි පෙනුමට පහළින් සෙවණැල්ල වැටෙන පැත්තෙන් අඳිනවා. එහෙනම් පුතේ අපි මෙන්න මේ ඇඳා වගේ මෙන්න මේ ඩොට් එකෙන් පටන් අරන් පුතේ අපි එතන අඳිනවා 7 5 කොටුවක් තමයි අඳින්න ඕනේ. එහෙනම් මෙතන ඉඳලා මෙන්න මේ සීමාවෙන් කොටු 7ක් තියෙනවා හරියටම. උඩට කොටු 5ක් අරගෙන පුතේ අපි අඳිනවා මෙන්න මේකට අදාළ සැලැස්මට අදාළ කොටුව. සීමාව තමයි මේ ලකුණු කරන්නේ. එහෙනම් පුතේ ඔයාලා ඉක්මනට සැලැස්මට අදාළ සීමාව ලකුණු කරගන්න. හරි මේ අඳින කොටු තුන පුතේ අපි පැන්සිලෙන් අඳිනවා පේන නොපෙනෙන ගානට. මොකද අපිට මේ රූප සටහන නෙවෙයි වැදගත් වෙන්නේ අපි අඳින ඇත්තම රූප සටහන. ඒ නිසා